ඔයාලට පේනවා මේ උඩ ලියලා තියෙන බොනෆේස්ටේ තවත් දේවල් ලියලා තියෙනවා. ෆේස්ට් එක අර්ථවත් වෙන විදිහේ ලයිට් වලින් හදලා හරිම ලස්සනයි. මේ වලට දුරින් පේනව නේද? දුම පල්ලිය ඉස්සරහා ලස්සන උස නත්තල් ගහ. ඒක තව ටිකක් රැවෙදි මාරම ලස්සනයි. මම ළඟට ගිහින් වලට සමීප ගසුණක් තරම් දෙන්න. Приезжала из Франции, получала тоже. බලන්න ලස්සන මාරම ලස්සනයි. ළමයි මම දැන් නත්තල් ගහ ළඟටම ආවා. අන්න පේනවාද ඒක මාරම ලස්සනයි. විතර මේ නත්තල් 100ක් ඉන්නේ. නත්තල් 100ක ෆොටෝ ගන්න පුළුවන්. මේ ෆොටෝ ගන්න ළමයි තමයි පොලිමේ ඉන්නේ. මාරම ලස්සනයි. මෙතන ෆොටෝස් ගන්න මම හිතන්නේ හදලා තියෙන්නේ. හැමතැනම තියෙනවා. ඔය කට්ටි ෆොටෝස් ගන්නවා. මේ තියෙන වල කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ධ දෝම පල්ලිය. මිලාන් සිටි එක කියන්නේ සංචාරකයන්ගෙන් නිතරම වගේ පිරී තියෙන තැනක්. ඉතින් මේ නත්තලට එහෙම එයාලා හදන එක සෙල්ලම් බඩු එක ගිෆ්ට් අයිටම් මේ වලට තියෙන වින්ටර් එකට යූස් කරන ග්ලව්ස් වගේ ඒවා. එතකොට මේ සීත කාලෙටම හදන ස්විච් කෑම වර්ග තමයි විකුණන්නේ රස්නේ. හැම නත්තලටම වගේ මේ විදිහට කඩපේලි ගොඩාරියක් එයාලා දානවා. එයාලට මාවේ විකුණු ස්විච් වර්ග පැණි වලින් හදන රස ටොෆි වර්ගයක් වගේ හරිම රසයි. බලන්න කොච්චර සෙනගක් ඉන්නවද කියලා. බලන්න මෙතන හැබැයි කොන්චි කඩපේලිය තියෙනවා දිගටම තියෙනවා ළමයි. එක විදිහේ දේවල් එයාලා විකුණනවා. මේ රීනා ෂෙන්තේ මේකේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් වර්ග හෑන්ඩ් බෑග් හැමදේම ඔයාලට එකම වහලක් යටදී ගන්න පුළුවන් තැනක් තමයි. හැබැයි ළමයි පට්ට ගන්නවා. රීනා ෂෙන්තේ සංචාරකයෝ ගැවසෙන නිසා මේ කට්ටිය ආමිකේ කට්ටිය එයාලත් ඉන්නවා. පොලිසිය අය ඉන්නවා. මොකද මේ වගේ සෙනග ගැවසෙන තම අතර ලස්සන වගේම නරක දේවලුත් වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ වගේ සෙනගින් තේගුණ අනිවාර්යයෙන්ම පිටපතකාරයෝ ඉන්නවා. ඒක නිසා ආරක්ෂාව වෙනුවෙන් එයාලා යදලා තියෙනවා. බලන්න දෝ පල්ලිය ලස්සන. ඉතින් ආයි ලස්සන මිනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. බයි.